රූපේම YouTube channel එකට අද සියලුම දෙනා බොහොමත් ආදරෙන් පිළිගන්නවා. අද දවසෙත් පූර්ව ළමාවි සංවර්ධනය සඳහා දරුවන්ට අනතුරු වලින් වැළකීමේ කුසලතාවය ලබා දෙන්න කොහොමද කරන්න කියන එක ගැන කතා කරන්න හිතුවා. ඉතින් අනතුරු වලින් වළකින්න නම් බොහෝ දේවල් තියෙනවා කරන්න අපිට. භෞතික පරිසරය ආරක්ෂිත පරිසරයක් වෙන්න ඕන. ඒතකොට භෞතික පරිසරය කිව්වහම අපි දන්නවා පෙර පාසලක ඔන්චිල්ලා තියෙනවා. ඊළඟට ලිස්සන බෝට්ටු තියෙනවා. මේවා සමහර වෙලාවට මම දැකලා තියෙනවා. ලිස්සන බෝට්ටුවේ ගිහිල්ලා පොළවට පතිත වෙන තැන දාපු කොන්ක්‍රීට් කැටේ එහෙම ඉතුරුලා තියෙනවා. එතකොට මේ පරිසරය බාහිර පරිසරය තමයි භෞතික පරිසරය තමයි. හැබැයි දරුවට ආරක්ෂිතද? මේවා ගැන හිතන්න. මේක පෙර පාසලේ පාලිකාව විතරක් නැත්නම් පෙර පාසල් ගුරු මහත්මිය පමණක් නෙවෙයි. දෙමාපියෝ විදිහට පාසල් සංවර්ධනය කරන කණ්ඩායම විදිහට අපි හැමෝගෙම වගකීම. මේ අනාගත දරුවා යහපත් විදිහට තුවාල නොවි තියාගන්න නම් අපිට කළ හැකි දෙයක්. ඒතකොට මේ වගේම තමයි සමහර ගොඩ නැගිලි තියෙනවා. දැන් හුඟක් වෙලාවට එහෙම ඒවා අඩුයි. හැබැයි ඉස්සර නම් තිබුණා. සමහර වෙලාවට අරන් තියෙන්නේ ගමේ තියෙන මරණාධාර සමිතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සුබ සාධක රැස්වීම් ශාලාවක් වෙන්න පුළුවන්. මේ රැස්වීම් ශාලාව මැටියෙන් හදලා තියෙනවා. වහලට පිදුරු නැත්නම් ඉලොක් වගේ මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් හේවිල්ලලා තියෙනවා. ඒතකොට මේ වහලෙන් සතෙක් සර්පයෙක් එන්න පුළුවන්. ඒතකොට මේ පරිසරයේ භෞතික පරිසරය ආරක්ෂිතද දරුවාට? අපි හොයලා බලන්න ඕන. සමහර වෙලාවට මැටි අස්සෙන් තිබිච්ච කණු දිරලා අරගේ කොයි වෙලාවෙ කඩන් වැටෙන්න. දැන් නිතර වහින ප්‍රදේශවලදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉඳලා හිටලා වහිනකොට ඊටත් වැඩිය වෙන්න පුළුවන්. මොකද අර වේලිච්ච දවස්වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩනැගිලි මොනවත් වෙන්නේ නැහැ. හැබැයි පෙඟුනහම අර මැටිත් එක්ක වහලා කඩාගෙන වැටෙන්න පුළුවන් මොනවා හරි. මේ වගේ වෙලා ළමයෙකුට අනතුරක් වුණොත් එහෙම ඒක ලොකු හානියක්. ඒක දරා ගන්න බැරි දෙයක්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම දරුවගේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. එතකොට දරුවොත් පුංචි උනාට ඒගොල්ලෝගේ කකුල හැප්පෙන්නේ නැති වෙන්න මිදුලේ තියෙන ගල් කැටේ අයින් කරගන්න. සමහරවිට පන්ති කාමරේ නැත්තම් ඇතුලේ තියෙන දේවල් ඩෙස් බංකු වෙන්න පුළුවන්. දැන් ඉස්සර නම් අර මුළු තියෙන ඩෙස් බංකු තිබුණා. දැන් බොහෝ වෙලාවට පන්ති කාමරේ ඇතුලේ රවුන්ඩ් ඩෙස් බංකු වලට ගිහින් දෙනවා. හේතුව තමයි අර මුළු තියෙන වගේ ළමයි හැප්පිලා වැටෙනවා, තල්ලු කරලා වැටෙනවා. මේ වගේ වෙන අනතුරු අවම කරන්න. ඊළඟට තව සමහර දේවල් තියෙනවා ඩස්බින් එකේ කෑලි කැඩිලා. සමහරවිට ටින් එකක්, බැරල් එකක් තියලා තියෙනවා. ඉතින් ළමයි මේ වගේ පැටලෙනවා, වැටෙනවා. ඉතින් එහෙම ඒවා පවතින එක සුදුසු එකක් නෙවෙයි. ඉතින් සෞඛ්‍ය ප්‍රවර්ධනයත් එක්ක නැත්තම් දරුවගේ සංවර්ධන කටයුත්තත් එක්ක මේ තියෙන ආයතනය තුල නැත්නම් අපේ ඒකකයේ තුල තියෙන දේවල් යහපත් වෙන තරමටම දරුවා යහපත් වෙනවා. ඒ වගේම තමයි දරුවෝ දැනුවත් කරලා තියෙන්නත් ඕන මේ වගේ දේවල් වලින් කොහොමද ආරක්ෂා. ඉතින් මේක ගැන අපිට පුළුවන් කතා කරන සුදුසු පුජ්‍යලයක් ගෙන්නගෙන මේව ගැන කතා කරන්න. ඒත් එක්කම දරුවන්ට මේ කුසලතා රන් දෙනවා කියන එකේදී අපි දන්නවා සමහර දරුවෝ ඉන්න කොච්චර කිව්වත් යන්නේ විදුලි පේනුවක්. අපි කියනවා ප්ලග් පොයින්ට් එකක් තියෙන තැනකට ගිහින් ඇඟිල්ල ගහන්න බලනවා. හේතුව ඒගොල්ලෝ මේකේ අත්දැකීම ගන්න කැමති. පුංචි කාලේදී විශේෂයෙන් ළමයි අත්දැකීම ගන්න කැමති. ඒක නිසා අපි ඒ වගේ දේවල් තියෙනවා නම් ළමයාට අල්ලන්න බැරි ස්ථානයකින් තියෙන විදිහට ඒවා තියන්න ඕන. එහෙම නැත්නම් ඒවා වහලා තියෙන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. බැරි වෙලාවත් කරන්ට් ලීක් එකක් තියෙනවා නම් අපි කියන්නේ වයර් එකක් මතුවලා තියෙනවා නම් කැඩිච්ච තැනක් තියෙනවා නම් අපි ඒවා ආරක්ෂා වෙන විදිහට සකස් කරලා තියාගන්න ඕන. ඒ වගේම තමයි අපට පරිසරයේ සත්තු ඉන්න ඕන. සමහරවිට මුගටි වෙන්න පුළුවන්, ලේන්නු වෙන්න පුළුවන්, දඩු ලේන්නු වගේ සත්තු, රිලව් වගේ සත්තු, අඳුරු වගේ සත්තු හිටිකමන් දරුවන්ට අනතුරු කරන බල්ලු විශේෂයෙන් බලල්ලු මේගොල්ලෝ ඉන්න තැන් තියෙනවා නම් ඒ ළමයි සෙල්ලම් කරන තැන්වල අවට වටපිටාවේ බොහෝ වෙලාවට බල්ලු වගේ නම් එන්නේ කෑම නැත්නම් ආහාර කොටස් විසි කරන නිසා. ඉතින් මේකේ හොඳ වගකීමක් තියෙනවා දරුවෝ කාලා ඉතුරු වෙන ඉඳුල් ටික තැන් වල දාන්න නැතුව ඒක පිළිවෙලකට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා අයින් කරන එක. මේක තුල දරුවගේ ආරක්ෂාව නැතිලා යන්න පුළුවන්. ඒක නිසා දරුවෝ ආරක්ෂා වෙන විදිහට මේ කටයුත්ත කරන්න ඕන. හුඟක් දරුවෝ බලනවා අර ළමයි පුංචි කමට
සතෙකුට කෑම ටිකක් දෙන්න මේ වගේ දේවල්. ඉතින් මුගටි වගේ සත්තු ටිකම රණ්ඩු වෙනවා. දැන් ඊළඟට සතු සර්පයෝ වගේ ඉන්න පුළුවන්. එහෙනම් අවට පරිසරය කැලි කසල එකතු නොවන තැන් වෙන්න ඕන. දිරපු ලී කොටවල් ඊළඟට කුණු රොඩු එකතු කරපු තැන්. ඉතින් මීගුල් වගේ දේවල් තිබ්බොත් මේව දැක්කම ළමයි ඇඟිලි ගහලා බලනවා. නිකන් අර කුතුහලය කියන එක දරුවන්ගේ වැඩිනේ. එතකොට ළමයි බලනවා මේ මොකෙද්ද? ලස්සන සත් එයාට මීයා හරි නයා හරි කියන දෙන්නගේ ලොකු වෙනසක් දකින්නේ. එයා දන්නේ මේ සතු දෙන්නෙක් කියන එක විතරයි. ආනේ ලස්සන කියයි අර පයන්නක් එක්ක ඔළුව එහෙම දැක්කොත් නයෙක්ගේ. ඉතින් ඒ වගේ දරුවන්ගේ තියෙන මේ සිතුවිලිත් එක්ක අපිට සිද්ධ වෙනවා දරුවගේ ආරක්ෂාව සම්බන්ධව භෞතික සහ පරිසරයේ තියෙන ආරක්ෂාව ගැන කියන්න. ඒත් එක්කම අපිට පුළුවන් මේ මොන්ටිසෝරියේදී නැත්තම් පෙර පාසලේදී දරුවන්ගේ පුංචි ළමයෙකුට තමන්ගේ ආරක්ෂාව මොනවා ගැනද? අපචාර සම්බන්ධව අපහරණ සම්බන්ධව සිද්ධ වෙන සිදු කරගත හැකි ආරක්ෂාව දරුවන්ටම කියලා දෙන්න පුළුවන්. ඉතින් මම දැකලා තියෙනවා උපදේශනය කරන නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ මේක ලස්සනට කියලා දෙනවා. ඇඟේ වහ ගන්න ඕන තැන් මොනවද? මේ වගේ තැන් කාටවත් අල්ලන්න දෙනවද? අම්මා තාත්තා ඇරුණකොට වෙන කවුරුත් මේවා අල්ලනවද? මේ වගේ දේවල් දැනුවත් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධ කටයුතු කරන අය ඉන්නවා. පොලිසිය කාන්තා කාර්යාංශයේ ඉන්නවා. මේ විශේෂිත ඒකක වලින් අපිට අදාළ කණ්ඩායම් ගෙන්නගෙන පෙර පාසලක් විදිහට අපිට මේවා ගැන දැනුවත් කරන්න පුළුවන්. දරුවෝ චූටි වුණාට මේ චූටි දරුවන්ගේ චූටි මොළයට චූටි හිතට කාවැදුනොත් වෙන පිටස්තර මාමා කෙනෙක් පිටස්තර අයියා කෙනෙක් මගේ චූපැත්ත අල්ලන්න හොඳ නෑ මගේ ඇඟ අල්ලන්න හොඳ නෑ කියලා ඒක ඔළුවට වැදුනොත් වැඩිහිටි වියට ගියත් තරුණ වයසට ගියත් දරුවා ඒව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක මතකයෙන් ගිලිහිලා යන්නේ නැහැ. මොකද මේ හරි පියෝ ඔළුවක් නේ තියෙන්නේ. ඔළුවට ලොකු දේවල් එකතු වෙලා නැති නිසා දරුවට මේ කියලා දෙන පුංචි කරුණු ටික ලොකුට කියලා දෙන්නේ නැහැ. ඒ අදාළ නිලධාරීන් දන්නවා ඒ දරුවගේ වයසත් එක්ක මොනවද කතා කරන්න ඕන කියලා. ඒකත් එක්ක ඒ දරුවෝ ඒ ටික ලස්සනට මතකයේ රඳව ගන්න. ඒගොල්ලෝ මතකයේ රැඳෙන විදිහට තමයි ඒව කියලා දෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මම ඒකත් මතක් කරනවා. දැන් එන්නම සිදුවන අතවර මේ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න පුංචි කාලෙම්ම දරුවෝ දැනුවත් කරන්න ඕනේ. සේයාලදරිය ගැන මතක් කරොත් ලදරු වයසේ ඉන්න දරුවෙක්. හැබැයි ඒ දරුවට ලොකු දැනුමක් තියෙන විදිහක් නැහැ. අපි මේ වෙනකොට පුංචි කාලේ ඉඳලම යම් ප්‍රමාණයක දැනුමක් ඒ වයස් කාණ්ඩත් එක්ක දරුවන්ට ලබා දිය යුතුයි කියන තැනට අපි එළඹිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ දෙමාපියෝ විදිහට ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. දරුවෝ විදිහට දරුවන්ට දිය හැකි ආරක්ෂාව තමන්ගේ පුංචි ආරක්ෂාවන් කොහොමද රැකගන්නේ? නියපොතු තිබ්බොත් කසනකොට ඇඟේ තුවාල වෙන්න පුළුවන්. මේව පවා අපි දරුවන්ට කියලා දෙන්න ඕන. එතකොට ලිංගාශ්‍රිත ප්‍රදේශ කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒවා කොහොමද කාටද පෙවුනට කමක් නැති කාටද පේන්නන්න හොඳ නැති. ඉතින් මේ පුංචි කරුණු දරුවන්ගේ ඔළුවට ගියොතින් මම හිතන්නේ ජීවිත කාලේ මේගොල්ලෝ ආරක්ෂා වෙන්න උත්සාහ කරයි. ආරක්ෂා වෙයි. ඉතින් ඒ සඳහා අපි දැම්ම තියා පෙර පාසලේ දරුවෝ ඉඳලම දැනුවත් කරගමු. මම හිතන්නේ අනාගතයට ඒක බොහොමත්ම වැදගත්. ඉතින් මම අද දවසේදී කතා කරේ අනතුරු වලින් වැළකී. ඒ වගේම තමයි මෙතෙන්දී අපිට පාර පනින හැටි කොහොමද පාර මම කියන්නේ තනියෙන් පාර පනින වයසක් නෙමෙයි තමයි. හැබැයි අම්මගේ හරි තාත්තගේ හරි අතේ එලිලා හරි පාර මාරු වෙන්නේ කොහොමද? සමහරවිට අම්මත් කලබලයට දුවගෙන යයි. ෆෝන් එක කනේ ගහගෙන දුව. එතකොට අම්මවත් කන්ට්‍රෝල් කරගෙන අම්මේ පොඩ්ඩක් ඉන්න වාහනේ යනකම් ඉඳලා අපි පණිමු කියන තැනට දරුවා කිව්වොත් අම්මටත් ඉන්න වෙනවා. අන්න ඒ දේ අපිට අම්මලාගේ පැත්තට යොමු කරගන්න පුළුවන් වෙයි මේ දරුවන් හරහා. ඉතින් අද දවසේදී මට හිතුණා අනතුරු වලින් වැළකීමට මොනවද කරන්න පුළුවන් පෙරපාසල් දරුවෙක් එක්ක. නැත්නම් පෙරපාසල් දරුවා කොහොමද අපි එකට හැඩගස්සගන්නේ? මම මේ කතා කරපු ටික ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒව වැදගත් කියලා හිතෙනවා තවත් අයට බලන්න මේක ෂෙයා කරන්න. ඊළඟට මව subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉක්මනට ඊළඟ කරන වීඩියෝ එකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක හම්බෙන අදහසින් නතර වෙන්න බොහොමත් ස්තුතියි සියලුම දෙනාට.